මම මගේ පුතාගේ ඉන්ස්ටාග්‍රෑම් ලයිව් එක බැලුවා. එතකොට මම දැක්කා එයා ගොඩනැගිල්ලක කෙළවරක හිටගෙන ඉන්නවා. ඇත්තද නැත්තද කියලා බලන්න සාදරයෙන් පිළිගන්නවා. මොන මගුලක්ද? ජස්ටින් මොකද ඒ කරන්නේ? මට පෙනුණා ස්ක්‍රීන් එකේ කොනකින් ලයික්ස් වැටෙනවා. නැහැ කරුණා කරලා මට කියන්න මේක විහිළුවක් කියලා. හැබැයි මට පෙනුණා එයා ඉන්නේ එයාගේ ඉස්කෝලේ වහල උඩ කියලා. මම එකපාරටම ලයිව් එකෙන් අයින් වෙලා එයාගේ ටීචර්ට කෝල් එකක් ගත්තා. හෙලෝ මගේ පුතා ඉස්කෝලේ වහල උඩ ඉන්නවා. මම හිතන්නේ එයා බිමට පනින්න හදන්නේ. හැබැයි එයා hina වෙලා කිව්වා එයා පනින්නයි හදන්නේ. මම ඒ වෙනකොටත් කාර් එකට පැනලා ඇඳුම් තෙමෙනකම්ම දාඩිය දාලා හිටියේ. හැබැයි ටීචර් කියනම ඇහුණා. Please listen. He is about to jump. මම එක අතකින් වේගෙන් වාහනේ පදවන ගමන් අනිත් අතින් ලයිව් එක බැලුවා. හරි යාළුවනේ. මිස්ටර් ෆෝලි කිව්වේ ඇත්තක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මම ආයෙත් ලයිව් එකට ගියා. දැන් එතන එයාගේ පන්තියේ තවත් ළමයි ගොඩක් හිටියා. හැබැයි හැමෝම කෑ ගහන්න පටන් ගත්තා. එක හුස්මට බොන්න කියලා. මම ආයෙත් ෆෝන් කෝල් එකට ඇවිත් කෑ ගැහුවා. අනේ දෙවියනේ ඉක්මන් කරන්න. ඉන්න. නැහැ. දොර ලොක් කරලා. මට උඩට යන්න බෑ. ලොක් කරලා. ඒගොල්ලෝ ඒක ලොක් කළේ කොහොමද? ඒ වෙලාවේ මට මගේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. ඒගොල්ලෝ යාව ඇම්බියුලන්ස් එකට පටවද්දීම මම මිස්ටර් ෆෝලිවත් වහලෙන් පහලට තල්ලු කරලා දැම්මා.